ආයුබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔබ එකතු වී සිටින්නේ විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. අද මෙම වීඩියෝවෙන් මා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සිංහල සාහිත්‍ය රසාස්වාදය විෂය මාලාවට අයත් දිසාපති කාමරේදී කියන කවි පන්තිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විචාරයක්. දිසාපති කාමරේදීය යන කවි පන්තිය මොනිකා රුවන්පතිරණ කිවිඳිය විසින් රචනා කරනු ලැබුවක්. මේ පාඩමට අදාළ රසාස්වාදය ඔබට අපගේ නාලිකාවෙන් නරඹන්න පුළුවන්. නරඹා නැතිනම් ඉතින් අද මම ඉදිරිපත් කරන්නේ එම පාඩමේ අඩංගු එක විචාර ප්‍රශ්නයකට අදාළව මා ලියූ විචාරයක්. දුවල පුතාලට ඒකට සවන් දෙන්න පුළුවන්. ඊට වඩා හොඳ විචාරයක් දුවල පුතාලට රචනා කරන්න පුළුවන්. මේ විචාරය ඇසුරෙන් යම් අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේකයි විචාර ප්‍රශ්නේ. චිත්තරූප මැවෙන භාෂාවක් යොදා ගනිමින් නව අදහස් ගම්‍ය කිරීමට කිවිඳිය දැරූ උත්සාහය දිසාපති කාමරේදී පද්‍ය පන්ති ඇසුරෙන් විමසන්න. එතකොට අපෙන් විචාරයෙන් අහන්නේ චිත්තරූප මැවෙන භාෂාවක් යොදා ගැනීම කියන කාරණාව. එහිදී කිවිඳිය දැරූ උත්සාහය මොනිකා රුවන්පතිරණ මහත්මිය දැරූ උත්සාහය තමයි අපෙන් අහන්නේ. ඉතින් මම විචාර ප්‍රශ්නය මෙලෙස සඳහන් කළා. දැන් මම ඔබට කියවන්නම් මා විසින් රචනා කරන ලද විචාරය. මේ බොහොම සරල විචාරයක්. ඔබට අවබෝධ කර ගැනීමට පහසු වන පරිදි මම මෙය රචනා කර තිබෙනවා. මෙලෙසයි ආරම්භ වන්නේ. චිත්තරූප මැවීම යනු පාඨක මනසෙහි අපූර්ව සංකල්ප රූප ජනනය කිරීමයි. 70 දශකයේ සිංහල කාව්‍යකරණයට පිවිසි මොනිකා රුවන්පතිරණ කිවිඳිය යථාර්ථවාදී රීතිය මෙන්ම චිත්තරූප ජනනය වන භාෂාවක් යොදා ගැනීමට කටයුතු කළාය. ඇයගේ බොහෝ නිර්මාණවල මෙම උපක්‍රම හඳුනාගත හැකි අතර දිසාපති කාමරේදීය නම් කවි පන්ති ඇසුරෙන් මේ පිළිබඳ තවදුරටත් විමසා බලමු. ඒ තමයි ආරම්භක ඡේදය. ඊට පස්සේ අපි කරුණු වෙත ගමන් කරනවා අලුත් ඡේදයකින්. කුඩා කල එක්ව හැදුණු මිතුරන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඉගෙනීමෙන් උපරිමයට ගොස් දිසාපතිවරයෙකු බවට පත් වූ අතර අනෙකාට අධ්‍යාපන අවස්ථා අහිමි විය. බොහෝ කලකට පසු ගැමි මිතුරා සිය දිසාපති මිතුරා හමුවීම සඳහා ඔහුගේ කාර්යාලයට ගිය අතර දිසාපති මිතුරාගෙන් කුඩා අවධානයක් හෝ ප්‍රතිචාරයක් ගැමි මිතුරාට නොලැබිනි. මින් සන්තාපයටපත් ගැමි මිතුරාගේ අත්දැකීම් මෙම පද්‍ය පන්තිය තුල අන්තර්ගත වේ. කිවිඳිය දිසාපති මිතුරාගෙන් සුළු හෝ වචනයක් නොලැබ ගැමි මිතුරා කාර්යාලයේ සිටින අයුරු දක්වා ඇත්තේ මෙසේය. තොර පළමු උදාහරණය අපි මේ ලෙස රචනා කරනවා, අන්තර්ගත කරනවා. උඩුකුමා යටතේ බමන විදුලි පංකාවෙන් වාගැබ කැළඹෙන හඬ මිස එසද ඔබේ සාද තෙපුල් නෑසේ මට. එසද ඔබේ මුවග නැගුණු සාද තෙපුල් නෑසේ මට. ඔබට පුළුවන් පෙළ පොතේ ඒ කාව්‍ය ඛණ්ඩ දෙක උදාහරණ වශයෙන් යොදන්න පළමු උදාහරණය වශයෙන්. ඊට පස්සේ මේ උදාහරණය ටිකක් අපිට පැහැදිලි කරන්න පුළුවන්. මේ කියවන පාඨකයාගේ නොයසේනම් සහෘදයාගේ සිතේ මැවෙන්නේ විදුලි පංකා නාදයේ ඇති කාර්යාලයක අසරණව බලා සිටිනා මිනිසෙකි. දෙදෙනා අතර නිහඬතාව කොතෙක් දෙයත් විදුලි පංකා නාදය ප්‍රබලව ඇසේ. දිසාපති මිතුරා බැලීමට ආ ගැමි මිතුරාට ඇතිවන්නේ බරපතල ඉච්ඡා බංගත්වයකි. විදුලි පංකා නාදය වැනි වස්තුවක් කෙරෙහි
කිවිඳිය වැඩි අවධාරණයක් ලබා දී තිබීමෙන් ඒ කෙතරම් සංකල්ප රූපී අවස්ථාවක්ද යන්න මනාව පැහැදිලි කරගත හැකිය. අනුච්ඡේදයක් දිසාපති මිතුරා එම තනතුර හා වගකීම් විසින් ගිලගෙන ඇත්තේ මෙසේය. දෙවෙනි උදාහරණය මේසේ මත ලිපිගොනු රැස සුළඟේ නොයාදී රකිමින් ඒ මත හිඳිනා ගලසේ මා බියස නිහඬයි ඔබ. මේ තමයි දෙවෙනි උදාහරණය. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත් තම කාර්යාලයට පැමිණි කවරෙකු හෝ සුහදව පිළිගැනීම වෙනුවට දිසාපති මිතුරා ලිපිගොනු රකින ගලක් වී ඇති බව කිවිඳිය පවසයි. එනම් දිසාපති මිතුරාගේ මුනිවත රැකීමේ ස්වභාවය මින් මනසට නැගේ. මෙමගින් මිතුරා දිසාපති තනතුරට යට වී ඇති ආකාරය ගලසේ යන උපමාව මගින් මනාව පැහැදිලි කරගත හැකිය. අනුච්ඡේදයක් දිසාපති මිතුරාගේ නිහඬ බව හා උඩඟු බව කියවෙන තවත් සංකල්ප රූපී නොයසේනම් චිත්ත රූපී අවස්ථාවක් පහත දැක්වේ. මෙන්න තෙවන උදාහරණය උඩුකුමා යටතේ බිත්තියේ ඇති සේයාරු එකිනෙක එබි එබී බලයි. නැතියෙන් ඔබේ වත හසරැලි මදෙස බලා සිනා නගයි. උඩුකොම අවසන්. අපි ඒ උදාහරණයත් පොඩ්ඩක් පැහැදිලි කරොත් බිත්තියේ ඇති සේයාරු සිනහවෙන් පිරුණු අජීවී මුහුණුය. ගැමි කතකයා එම අජීවී ඡායාරූප සමග සිනහවේ. එහෙත් දිසාපති මිතුරාට තම ගැමි මිතුරා සමග සිනහවීමට තරම් අවශ්‍යතාවක් නැති බව මින් හැඟවේ මින් මනසට නැගේ. මෙය දිසාපති මිතුරාගේ උඩගු හැසිරීම පිළිබඳ උත්ප්‍රාසාත්මක අවස්ථාවක්ද වේ. ඒ පැවසීම සඳහා එබි එබී බලයි වැනි අනුප්‍රාසාත්මක යෙදුම් යොදා ගැනීමට කිවිඳිය කටයුතු කර ඇත. තින්දුවේ පුතේ ඔන්න උදාහරණ තුනම අපි ගලපලා ඉවරයි. දැන් නිගමන ඡේදේ. ඒ අනුව විදුලි පංකාව කැරකෙන අවස්ථාව, දිසාපති මිතුරා ගලක් මෙන් ලිපිගොනු රකින අවස්ථාව, අජීවී ඡායාරූප සමග ගැමි මිතුරා සිනහ වෙමින් සිය නිහඬ දිසාපති මිතුරා දෙස බලා සිටින අවස්ථාව යන අවස්ථා මනාව චිත්‍ර රූපම වෙන අවස්ථා ලෙස මෙහිදී අවධාරණය කළ හැකි අතර කිවිඳිය උපමා අනුප්‍රාසාත්මක යෙදුම් මෙන්ම උත්ප්‍රාසයේ දනවන භාෂාත්මක යෙදුම්ද කවි පන්තිය තුල යොදාගෙන ඇති අයුරු මෙලෙස පැහැදිලි කළ හැකිය. මම හිතනවා මේ කෙටි විචාරයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මීට වඩා රසවත් මනා ලෙස වචන යොදා ගන්නා ලද නිර්වුල් විචාරයක් ලියන්න කියලා ඔබට ආරාධනා කරන්න කැමතියි. ඉතින් තවත් මෙවැනිම විචාරයකින් ඔබ හමු වන පොරොන්දුවෙන් අදට සමුගන්නවා. එකතු වන්න විෂන් එඩියු ශ්‍රී ලංකා සමග ඔබ සැමට ජය වේවා.